ක්‍රිස්ටල් මෙතම්ෆෙටමයින් එහෙමත් නැතිනම් අද කාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ අතර ජනප්‍රිය නෑ එහෙම කියන්න බෑ. අද කාලේ තරුණ කෙල්ලෝ කොල්ලෝ අතර ජනප්‍රිය. මොකද දත්තවලට අනුව මේ මත්ද්‍රව්‍ය ජාතිය වැඩිපුර පාවිච්චි කරන්නේ කෙල්ලෝ. වයස් කාණ්ඩය අහන්න එපා බය හිතෙයි. විශේෂයෙන් සුනාමියෙන් පස්සේ මෙලව එළිය දුටු ඒ වයස් කාණ්ඩේ ඒ පරම්පරාව මේ මත්ද්‍රව්‍ය ජාතියට ලැබි වැඩි. ඒ තමයි අපි කවුරුත් දන්න අයිස්. අද කතා කරන්න යන්නේ මේක ලංකාවට ගේන්නේ කවුද, සර්කියුලේට් කරන්නේ කවුද, මොකද්ද නෙට්වර්ක් එක, අන්න ඒ දේවල් ගැන නෙමෙයි. විශේෂයෙන් අද අපි කතා කරන්නේ මේ ක්‍රිස්ටල් මෙතෆෙටයින් හැදෙන්නේ කොහොමද? ඕගොල්ලෝ අයිස් ගද්දී අයිස් කියලා මොනවද ශරීරගත කරගන්නේ? අයිස් හැදෙන්නේ කොහොමද කියලා දන්නවද? ඒක හදන ක්‍රියාවලිය මොකද්ද කියලා දන්නවද? ඒක හදන්න යොදාගන්නේ මොකද්ද කියලාවත් දන්නවද? ඔය අයිස් කියන දේ ඇතුලේ අයිස් ග්‍රෑම් එකක් ගත්තොත් ඒ ග්‍රෑම් එක ඇතුළත එදා මෙදා තුර ලෝකයේ පැවතුණු සහ පවතින ඉහළම විෂ සහිත කෙමිකල් සහ ඇසිඩ්ස් 28කින් යුක්තයි. ඔය 28 නැතුව මේ අයිස් කියන જાතිය හදන්න බෑ. ඔය 28 මෙන්න මේ වගේ process එකකින් ගිහිල්ලා තමයි ඕගොල්ලොන්ගේ අතට අයිස් කියන දේ එන්නේ. ඒ ඇසිඩ් සහ කෙමිකල්ස් නම් කරන්න ගත්තොත් මෙන්න මේ ටික තමයි ඒ ටික. මේ ඔක්කොගෙම ඕගොල්ලොන්ට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔය හයිඩ්‍රොලික් ඇසිඩ් එක සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ টয়ලට් එකට අදාළ වූ ප්‍රොඩක්ට්ස් හදන්න. කොමෝඩ් එක ක්ලීන් කරන්න, টয়ලට් එකේ තියෙන සින්ක් එක ක්ලීන් කරන්න, එහෙමත් නැතිනම් මල කඩ ගලවන්න, ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ඔය හයිඩ්‍රොලික් ඇසිඩ් කියන දේ යූස් වෙන්නේ. එතකොට ඔය හයිඩ්‍රොලික් ඇසිඩ් කියන එක තමා ශරීරගත කරගත්තම ඒකෙන් ඇතිවෙන ප්‍රතිවිපාක කිහිපයක් තමයි සමේ පිලිස්සීම්, හුස්ම ගැනීමේ අමාරුව, ඇස් දුර්වල වීම, ලිංගික හැකියාව දුර්වල වීම. ඔන්න ඔය වගේ දේවල් තමයි ඔය හයිඩ්‍රොලික් ඇසිඩ් වලින් විතරක් කරන්නේ. හයිඩ්‍රොලික් ඇසිඩ් කියන්නේ ඕගොල්ලෝ ඔය හාපික් කියන ප්‍රොඩක්ට් එක දන්නවද? අන්න ඔය හාපික් කියන ප්‍රොඩක්ට් එක හදන්නයි ඔය අයිස් කියන ප්‍රොඩක්ට් එක හදන්නයි යොදාගන්නේ එකම ඇසිඩ් එක. එතකොට ඕගොල්ලෝ ශරීරගත කරගන්නේ හාපික්. ඊට වඩා හොඳයි ඕගොල්ලෝ හාපික් බොන්න. අයිස් ගන්නව වෙනුවට. මොකද ඔය අයිස් වලින් ප්‍රධාන වශයෙන් කරන්නේ තමාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ උත්තේජනයක් ඇති කිරීම. ඒ උත්තේජනයට තමයි ඔය කෙමිකල් 28ම මේ අයිස් කියන නිෂ්පාදනයට මේගොල්ලෝ බැර කරන්නේ. හයිඩ්‍රොලික් ඇසිඩ් වගේම තමයි සල්ෆියුරික් ඇසිඩ්. සල්ෆියුරික් ඇසිඩ් කියන්නේ මොකද්ද? සල්ෆියුරික් ඇසිඩ් වලට උදාහරණ තමයි කාර් බැටරි එක හදන්න ගන්න ඇසිඩ් එක. ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට ගන්න ඇසිඩ් එක. ලැප්ටොප්, ෆෝන්ස්, කම්පියුටර්ස්, රීචාර්ජබල් බැටරිස්, ඔන්න ඔය වගේ දේවල් වලට යොදා ගන්න ඒ ඇසිඩ් එක තමයි ඔය. ඊට අමතරව සල්ෆියුරික් ඇසිඩ් යටතේ එන ලිතියම්. ලිතියම් කියන්නේ ඔගොල්ලෝ අහලත් ඇති ලිතියම් බැටරිස්. ඉතින් ඔය බැටරි එකක් හදාගන්න ගන්න ඒ කෙමිකල් එක, ඒ ඇසිඩ් එක තමයි අයිස් ගන්නකොට තමා ශරීරගත කරගන්නේ. ඔය සල්ෆියුරික් ඇසිඩ් එක වගේම තමයි ඇන්හයිඩ්‍රස් අමෝනියා කියන ඇසිඩ් එක. ඕක යොදාගන්නේ තමාගේ ගෙදර තමා රෙදි හොදනවද? අන්නේ රෙදි හොදන්න තමා යොදා ගන්නවා නේද පවුඩර්, ලික්විඩ්, අන්න ඒ වගේ ඒවා, සර්ෆ් එක්සෙල්, සන්ලයිට්, අන්න ඒ වගේ දේවල්. ඔය ඩිටර්ජන්ට් හදාගන්න ගන්න කෙමිකල් එකක් තමයි ඔය ඇන්හයිඩ්‍රස් අමෝනියා කියලා කියන්නේ. ඔය නමේ තේරුමම ඒක තමයි. නමේ තේරුම ඇවිල්ලා ඇන්හයිඩ්‍රස් කියන්නේ without water. ඒකේ වතුර බිඳුවක්වත් නැහැ කියන තේරුම තමයි ඔය ඇන්හයිඩ්‍රස් කියන එකේ තේරුම. අමෝනියා කියන්නේ කෙලින්ම විෂ සහිත. ඔය දෙකම එකතු කරාම මේකේ තේරුම වතුර රහිත විෂ සහිත කියන එක. ඒක තමයි ඕගොල්ලෝ අයිස් ගද්දී ශරීරගත කරගන්නේ. ඒ වගේම අධික විෂ සහිත කෙමිකල් එකක් තමයි ටොලියුලින් කියන්නේ. මේ ටොලියුලින් කියන ඇසිඩ් එක යූස් කරලා හදන ප්‍රොඩක්ට්ස් තමයි පේන්ට් තින, දන්නවනේ තින. අන්න ඒ ප්‍රොඩක්ට් එක එතකොට ගම්, ග්ලූ, ඔය බයින්ඩ ගම් මනම් කියලා කියන්නේ. අන්න ඒ ප්‍රොඩක්ට්ස් හදාගන්න කෙමිකල් එක තමයි ඒක. එතකොට අයිස් ගද්දී
ඕගොල්ලෝ ශරීරගත කරගන්නේ අන්න ඒ කෙමිකල් එකමයි. දැන් මතක තියාගන්න ඕනේ මම මේක වෙන වෙනම පැහැදිලි කරාට කෙමිකල් සහ ඇසිඩ් වශයෙන් ඔය කෙමිකල් ඇසිඩ් සියල්ලම එන එකම ප්‍රොඩක්ට් එක තමයි ඔය අයිස් කියන්නේ. හයිඩ්‍රෝලික්, සල්ෆියුරික්, එතකොට මේ ටොලියුලින් ඒ වගේ තව 28ක එකතුවක් තමයි මේ අයිස් කියන එක ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන টপ most විෂම කෙමිකල්ස් සහ ඇසිඩ් 28 මේ අයිස් කියන එක ඇතුලේ තියෙනවා. මිශ්‍ර වෙලා එන්නේ. එතකොට විද්‍යාවටත් හරියට මේකට විග්‍රහයක් දෙන්න බෑ. මෙන්න මේ ටික විතරයි සයිඩ් ඉෆෙක්ට්ස් හැටියට වෙන්නේ කියලා. මොකද ඕක මිශ්‍ර වීමක්. එක එක්කෙනාගේ ඇඟවල් එක එක විදිහට රියැක්ට් කරනවා. ඔය වගේම තව කෙමිකල් එකක් තමයි මෙතනෝල් කියන්නේ. මෙතනෝල් යොදාගන්නේ මොනව හදන්නද? මෙතනෝල් යොදාගන්නේ ඉන්ධන වගේ ඒවා හදන්න. පෙට්‍රල්, ඩීසල් අන්න ඔය වගේ ඉන්ධන හදන ඇසිඩ් එක තමයි ඕගොල්ලෝ තමාගේ ශරීරයට දාගන්නේ අයිස් මගින්. ඒ වගේම තව එකක් තමයි මේ ඒස්ටෝන් කියන්නේ. මේ ඒස්ටෝන් කියන්නේ ඔය ගැහැණු ළමයි කැමති ප්‍රොඩක්ට්ස් හදන්නේ. නේල් පොලිෂ් රිමූවර් අන්න ඒ වගේ ප්‍රොඩක්ට්ස් හදාගන්න තියෙන කෙමිකල් එකයි ඇසිඩ් එකයි තියෙන්නේ. අන්න ඒ ඇසිඩ් එකයි කෙමිකල් එකයි යොදාගෙන තමයි ඔය අයිස් කියන දේත් හදාගන්නේ. ඔය කෙමිකල් 28 මිශ්‍ර වෙලා අයිස් කියන නිෂ්පාදනයට ආවම ඒක ශරීරගත කරගත්තම ඕගොල්ලොන්ගේ ශරීරයේ තිබෙන අවයව 10කට ඉහළ බලපෑම් එල්ල වෙනවා. මේ බලපෑම් කිසිසේත්ම රිවර්ස් කරන්න බෑ. ඕගොල්ලෝ අයිස් නැවතුවත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා එකම මාර්ගය අයිස් නොගෙන ඉන්න එක. අයිස් ගන්න නම් එපා පුතේ, ගත්තොත් මෙන්න මේ ලිස්ට් එකේ තියෙන අවයව ඔක්කොටම ඒ ඇති වෙන බලපෑම ඕගොල්ලොන්ට කිසිසේත්ම ඉල්ලා අස් කරගන්න බෑ. පේනවනේ බ්‍රේන් ස්ට්‍රෝක්ස්, හાર્ට්, කිඩ්නි කිසිම අවයවයක් මේ අයිස් කියන නිෂ්පාදනය අතහරින්නේ නැහැ. මොලේ පමණක් ගත්තොත් මොලේ සම්පූර්ණ ස්නායු ක්‍රියාවලිය අඩපණ වෙනවා. අඩපණ වෙනවා පමණක් නෙමෙයි, ඒක රිවර්ස් කරගන්න බැරි වෙන්නේ ඒ ස්නායු ක්‍රියාවලියට අදාළ ස්නායු ඔක්කොම ටික විෂ වෙනවා. ඉතින් ඔය විෂ වීම සිද්ධ වුණොත් තමාගේ මොලය තමාගේ නෙමෙයි අයිස් වලට අයිති. හાર્ට් එක ගත්තොත් හાર્ට් එකට වෙන්න තියෙන ඔක්කොම ටික වෙනවා. හાર્ට් ඇටැක්, ස්ට්‍රෝක්ස්, වල්ව්ස් ඔය ඔක්කොම අඩපණ වෙනවා. ඒ වගේම තමයි මස් පිඬු ගත්තොත් මේ හකු බැහැලා කෙට්ටු වෙලා ඔය ඔක්කොම වෙනවා. ඒ වුණාම තමා අයිස් නැවතුවත් ඒ දේ ආපහු ගන්න නම් බෑ. හකු බැස්සොත් බැස්සම තමයි අයිස් වලින්. අයිස් ගහලා කෙට්ටු වුණ කෙනෙකුට ආයෙත් මහත් වීමක් නම් නැහැ. අන්න ඒ දේ හොඳට හිතේ තියාගන්න. ඒ වගේම තමයි ඇස් පෙනීමේ දුර්වලතා, දත්වල දුර්වලතා, ස්කින් එක, කොණ්ඩේ ඔය ඔක්කොම නැත්තටම නැති වෙලා යනවා. ජීව විද්‍යාත්මක වශයෙන් ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ ජීවිතේම අපායක් වෙනවා. හිටපු ගමන් ඇඟ ඉදිමෙනවා, ඇස් ඉදිමෙනවා. ඔය දේවල් තීරණාත්මකයි. හිටපු ගමන් ඔය ඉදිමින ඉදිමිල්ල රිවර්ස් වෙන්නේ නැහැ. බහින්නෙම නැති වෙන්න පුළුවන්. අයිස් වල තියෙන ඒ ජීව විද්‍යාත්මක අඩපණ කිරීම හේතුවෙන් ඒක මානසික වශයෙන්ුත් බලපානවා. ඒ කියන්නේ ඔය ජීව විද්‍යාත්මක වශයෙන් මොළයට ඇතිවෙන බලපෑම හේතුවෙන් මානසික වශයෙන් වෙන දේ හිතා ගන්නවත් බෑ. මම මේ කතා කරන්නේ ડિප්‍රෙෂන් ගැන නෙමෙයි. ඔය ડિප්‍රෙෂන් කියන්නේ අද කාලේ ඉන්න හැමෝම ට්‍රෙන්ඩ් එකක් කරගත්ත දෙයක්නේ. ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඕගොල්ලෝ අයිස් අරන් ජීව විද්‍යාත්මක වශයෙන් මොළයට බලපෑමක් ඇති වුණාම සයිකොලොජිකලි කියන්නේ මානසික වශයෙන් ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ තීරණ ගැනීමේ හැකියාව පවා නැති වෙනවා. කියන්නේ decision making process අන්න ඒක නැති වෙනවා. මෙතන තියෙනවානේ prefrontal cortex කියන එක. මේ prefrontal cortex කියන එක නිසා තමයි අද වෙනකොට මිනිස්සයා ඇඩ්වාන්ස් වෙලා ඉන්නේ. කියන්නේ සිතුවිල්ලක් ජෙනරේට් කිරීමේ හැකියාව.
හිතන්න පුළුවන් හැකියාව. ඒක නිසා තමයි ඕගොල්ලොන්ට මිනිස්සුયો කියලා නම ලැබිලා තියෙන්නේ. අන්න ඒ හිතන්න පුළුවන් හැකියාව නැති වෙනවා. අයිස් ගන්න. ඒ වගේම තමයි නැති දේම ඇවිල්ලා පේනවා. delusion, hallucination. ඊට පස්සේ ව්‍යාකූලත්වය පැරණියෝ. ඒ ඔක්කොම දේවල් ඔය සයිකොලොජිකලි වෙන දේවල්. ඒ වගේම තමයි දැඩි මානසික අවපීඩනය. දැඩි මානසික අවපීඩනය කියන්නේ ડિප්‍රෙෂන් වල තියෙන ඉහළම ෆෝම් එක. ඒකත් කිසිම දෙයක් කරලා රිවර්ස් කරගන්න නම් බෑ ඕගොල්ලෝ අයිස් මත්තේ නැහුනොත්. තවත් එක් වැදගත් දෙයක් තමයි ඔය අයිස් ගන්න තමන්ගේ උත්තේජනය එන්නේ අයිස් වලින් පමණයි. ස්වාභාවික ප්‍රභවයන් වලට බෑ ඕගොල්ලොන්ව සතුටෙන් තියන්න. තෘප්තියක් ලබා දෙන්න බෑ. ඒ කියන්නේ කෑම කෑවට ඕගොල්ලෝ තෘප්තිමත් වෙන්නේ නැහැ. මොකක් හරි ඕගොල්ලෝ කැමති දෙයක් බිව්වට ඕගොල්ලෝ තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ සියල්ලම මේ අයිස් වල තියෙන ඒ කිමිකල් 28න් රිප්ලේස් කරනවා. මොලේ ඩොපමයින් ෂෙයා වෙනවා. ෂෙයා වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නවනේ? ඩොපමයින් ලෙවල් එක බැලන්ස් වුණේ නැත්තම් මොලේ තිබෙන කන්ට්‍රෝලින් පවර් එක නැති වෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් දෙයක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවානේ. අන්න ඒ කන්ට්‍රෝල් එක ඕගොල්ලන්ගෙන් ගැලවිලා අයිස් වලට යනවා. මොකද මොලේ ඩොපමයින් ලෙවල් එක ෂෙයා වෙනවා. ඩොපමයින් නැත්තම් ඕගොල්ලන්ට ලිංගික ජීවිතයකුත් නැහැ, ආදර ජීවිතයකුත් නැහැ. ඉතින් ඕක තමයි සයිකොලොජිකලි වෙන බලපෑම. ඒකත් මේ ෆුල් බලපෑම නෙවෙයි මම මේ කිව්වේ 100ට එකක් විතර. ඔය 100ට එකෙන් ඔය සෙට් එකම වෙනවා. ඉතින් හිතා ගන්න 99 මොකද්ද කියන එක. ජීව විද්‍යාත්මක වශයෙන් බලපෑමක් එල්ල වුණාම ඒක මානසිකව බලපානවා. ඒ දෙකම එකතු වුණොත් ඒක ශරීරමය වශයෙන් බලපානවා. ඒ කියන්නේ ෆිසියොලොජිකලි ඇවිදින්න පුළුවන් හැකියාව නැති වෙනවා. දුවන්න පුළුවන් හැකියාව නැති වෙනවා. ඔන්න ඔය සියල්ලම වෙනවා. ඔය අයිස් කියන්නේ සල්ලි නෙමෙයි. මත් ද්‍රව්‍ය නෙමෙයි සල්ලි කියන්නේ. මත් වීම තමයි සල්ලි කියන්නේ. තේරුණාද? මත් ද්‍රව්‍ය කියන්නේ නිකන් ටූල් එකක් විතරයි. සල්ලි එන්නේ මත් වීම තුලින්. ඒ කියන්නේ ඉන්ටොක්සිකේෂන් එක තුලින්. හැබැයි මත් වීම කියන්නේ දේශපාලනය. අපි මිනිස්සු වශයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි අද වෙනකොට අපි සියල්ලෝම සෑම සත්වයක්ම කිසියම් වූ ෆාම් එකකට තමයි අයිති. හරක් ෆාම් කරනකොට හරක්ට අද වෙනකොට ස්ටෙරොයිඩ් හෝමෝන්ස් දෙනවා, බොවයින් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. එතකොට තමයි ඔය කිරි කියලා જાතියක් මිනිස්සු බොන්නේ. අන්න ඒ දේ වැඩියෙන් ගන්න පුළුවන්. මොකද ඔය මාකට් එකේ කිරි වලට ගොඩාක් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවනේ. ඒක සප්ලයි කරන්න හරක් ඉක්මනට විශාල වශයෙන් ඔය කිරි කියන දේ ඒගොල්ලොන්ගේ ඇඟ තුල නිපදවන්න ඕනේ. ඒක දොවා ගන්න ඒගොල්ලොන්ගේ ඔය ග්ලන්ඩ්ස් ලොකු වෙන්න ඕනේ. අන්න ඒවා ලොකු කරගන්න තමයි ඔය බොවයින් ඉන්ජෙක්ෂන් එක ගහන්නේ. කුකුලොන්ට වෙනම ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. වෙනම කෙමිකල්ස් දෙනවා. වෙනම විටමින්ස් ප්‍රෝටීන්ස් දෙනවා. එතකොට ඒ වගේම තමයි මිනිස්සුත්. අපිත් අයිති වෙන්නේ ෆාම් එකකට. අපිට දෙන ඉන්ජෙක්ෂන් එක ඇවිල්ලා ඩ්‍රග්ස්. ඩ්‍රග්ස් වලිනුත් අද වෙනකොට හැමෝටම ගන්න පුළුවන් එකක් තමයි ඔය අයිස් කියන දේ. අයිස් දීලා තමයි අපිව ෆාම් කරන්නේ. ඒ කියන්නේ කෙමිකල් 28ක එකමුතුවක්. ශරීරගත නොවිය යුතු කෙමිකල් 28ක එකමුතුවක් දාලා තමයි අපිව කන්ට්‍රෝල් කරන්නේ.